වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ 2026 තමයි ඔබේ ජීවිතේ සැලසුම් කරන්නේ. ඔබේ අනාගතය සුවපත් කරන්නට මේ සැලසුම් කොච්චර දුරට සාර්ථකද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඊට කලින් ඔබට පුළුවන් විශාරදී උපනාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ කොහොමද ජීවිතේ සැලසුම් කරන්නේ? ඔබට මොන වගේ ග්‍රහචාරයක් මේ වර්ෂයේ පිහිටලා තිබෙනවද? ඔබ මොන වගේ දේවල් සිද්ධ කළද ඔබේ ජීවිතේ සූපත් කරගන්නට පුළුවන්කම පවතින්නේ? විශේෂයෙන් අපි කතා කරමු ගෘහ ජීවිතය පිළිබඳව. ලග්නයේ බුදත් ලග්නාධිපති 9 වෙන්නා වූ භාග්‍යස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂයේ ඔබට ඉතාමත්ම යහපත් කාලයක් උදා වෙන බවක් පෙන්වුම් කරනවා. අලංකාරවත් ලෙස ගේදුර කටයුතු ඔබ ඉතාමත්ම පිළිවෙලට සකස් කරනවා. මාර්තු මාසයේ සිදුවන සෙනසුරු මාරුවෙන් ධෛර්යවන්ත උත්සාහය කැපවීම ඇතුව අනාගතයේ සැලසුම් කරන කෙනෙක් බවට ඔබ පත් වෙන නිසා මුල් මාස දෙක ඔබට යම් අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඔබ තුන්වෙනි මාසයෙන් පස්සේ මාර්තු මාසයෙන් පස්සේ ඔබ දිනෙන් දින දියුණුව කරාම ළඟා වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ගමන් බිමන් අධික වෙනවා. ඒ කාලය තුල මානසික තත්ත්වයේ සිහි කල්පනාව හොඳින් පවත්වා ගන්නට අවශ්‍ය කරනවා. රැවටිලි වලට හසු වීමට ඉඩ ඇති නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. වෝගී යෝගයේ, සූනපා යෝගයේ, ජය යෝගයේ වැනි ග්‍රහ යෝග බලමින්ම සස යෝගයේද පවතිනවා. ඒවා සුබ ඵල ගෙන දෙන්නට සමත් වෙනවා. ඉතින් ඒ නිසා පෙර සංසාරේ පින් මතුවන කාල සීමාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා මේ 2026 වර්ෂයේ. ඒ වගේම අපි කතා කරමු රැකියා ව්‍යාපාර වලින් ලාභ ආදායම් ලබන්නට හැකියාව පවතිනවා. පෙර අවුරුදු වරදී ඔබ ආරම්භ කරන්නට හිටියේ ඒ වගේම ඔබ ආරම්භ කරපු ව්‍යාපාර තිබෙනවා නම් ඒ දේවල් වලින් විශාල ලාභයක් අත්පත් කරලා දෙන කාලයකට තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. සුපෝභෝගී භාණ්ඩ, ස්වර්ණාභරණ, මැණික් ආයනාදියට ඉතාමත්ම සුබ කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. නව රැකියා ලාභ පෙන්වුම් කරනවා. හැබැයි මේ දේවල් වලදී ඔබ කරගෙන යන කටයුතු අනිවාර්යයෙන්ම ඒ විදිහටම කරගෙන යන්නට. මොකද ඔබ රැකී රක්ෂාවල වෙනස්කම් වෙන්න බලපානවා නම් ඒ දේවල් වලින් ටිකක් ඈත් වෙලා ඉන්න එක හොඳයි කියලා ඔබට සඳහන් කරන්නට පුළුවන් මේ ග්‍රහචාර පිහිටීමත් එක්කලා. සුළුසුළු අපලකාරී ස්වභාවයක් පෙන්වුම් කරත් ඒවා ඒ තරම් විශාල දේවල් නෙමෙයි, මාරාන්තික දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඔබ කලබල විය යුතු නැහැ. වසර ආරම්භයේ අධ්‍යාපනයට බාධා තිබුණත් රාහු විද්‍යාස්ථානයේ ගෝචර නිසා බාධා තිබුණත් ජනවාරි මාසයෙන් පස්සේ ඔබට පුළුවන්කම පවතිනවා මේ දේවල් ඉතාමත්ම සාර්ථක කරගන්නට. අධ්‍යාපනයේ තිබිච්ච බාධාවන් නැති වෙලා යනවා පෙබරවාරි අන්තිම වෙනකොට. කලා ශාස්ත්‍රයේ ජයග්‍රහණත් කරගන්නට පුළුවන්කම තිබෙන කාල සීමාවක්. රාහු නිසා අමතක වීම, අතපසු වීම, බාහිර දෙයට සිත යෑම වැනි දේ පෙන්වුම් කරන නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. ගර්භාෂය රෝග, සෙම් පිත් රෝග, උගුර වේදනා, මානසික රෝග ආදී ඉඩ තිබෙන. ඉතින් ඒ නිසා ඔබ මේ කියන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. මොකද මේ දේවල් සිද්ධ කරාට පස්සේ ඔබට ඔබේ ලග්නයට සුබ ඵල අත් කරගන්නට පුළුවන්කම පවතින වෘශ්චික ලග්න ඔබට. ඔබ කේන්ද්‍රයේ උපතිදී සඳු 5 යන රාශියේ සිටියානම් ඒ රාෂ්ට්‍ර කපල තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ කොහොම වුණත් ඔබ මේ ශාන්ති කර්ම ටික ජීවිතේ සිද්ධ කරන්නම ඕනේ. මොකද එතකොට තමයි ඔබට පුළුවන්කම පවතින්නේ ඔබ සිද්ධ කරන දේවල් හැමදාම ඉදිරියට සාර්ථක කරගන්නට. මේවා සඳහා අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික මම සඳහන් කරන්නම්. ධර්ම පත්‍රිකා බෙදා හරින්නට පුළුවන්. පොහොය දවසක් මූලික කරගෙන ඔබට පුළුවන් ඒ සීල සමාදන් වුණ අට්ඨාංග සීලය සමාදන් වුණ අයට ධර්ම පත්‍රිකා ඔබට පුළුවන් ගාතාවක් අරගෙන ඒ ගාතාවේ අර්ථය පැහැදිලි වනසේ නැත්නම් ඒ අටයට අදාළ කතාව
පුංචි A4 කොලයක වගේ දෙපැත්තකට වගේ එන විදිහට ඔබට පුළුවන් ඒවා බෙදා හරින්නට එක ධර්ම පත්‍රිකාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ තව මුදල් ඔබට වැඩිපුර යොදවන්නට පුළුවන් නම් තව විශාල වශයෙන් මේකදී සිද්ධ කරන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම ධර්ම දේශනා කරවීම, දාන ශීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීම, වැටකියා මල් පූජා කිරීම. ඉතින් මේ දේවල් ඔබ සිද්ධ කළාට පස්සේ ඔබට යහපත උදා කරගන්නට පුළුවන්කම පවතිනවා. අන්‍යයන්ට උදව් කිරීම, බෝමළුව පිරිසිදු කිරීම, බෝධි වන්දනා ආදී සිද්ධ කිරීම තුලින් ඔබට පුළුවන්කම පවතිනවා ඔබේ ජීවිතේ මුලින් සඳහන් කරපු මේ දේවල් ඊ타ත්ම සාර්ථකමත්ව ඉදිරියට සිද්ධ කරගන්නට. ඉතින් ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ දේවල් කරන්න එහිදී හැකියාව නැත්නම් ඔබට පුළුවන් ලංකාවේ ඉන්න ඔබගේ ඥාතීන් වෙන්න පුළුවන්, ඔබේ දුව දරුවෝ වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්. ඒ අයට ඔබට කියන්නට පුළුවන් වෙන්න මේ දේවල් සිද්ධ කරන්නට කියලා ඔබ දායක වීම පමණයි කරන්න ඕන. ඉතින් එතකොට ඔබට මේ සිද්ධ කරන දේවල් වලින් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් මේ දේවල් රෝග මුලින් සඳහන් කරා මේ දේවල් රෝගකාරකයන් ඔබට බලපාන්නේ පෙර සංසාරේ ඔබ විසින්ම සිද්ධ කරන්නට යෙදුන අකුසල කර්මයන්. ඉතින් ඒවා තමයි අපල කියලා සඳහන් කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ඒ අපල දුරු කරගන්නට මෙන්න මේ කුසල ක්‍රියාවන් සිද්ධ කිරීම හරහා අනාගතයේ මනාව සැලසුම් කිරීමක් පෙන්눔 කරන ඔබ මෙච්චර කාලයක් ජීවිතේ ඉදිරියට මොකද්ද කරන්න කියලා කල්පනා කර හිටියනම් ඔබට පැහැදිලි මාවතක් හසු වන කාලයක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ ව්‍යාපාරයක් කරන්න ඕන කියලා කල්පනා කරන් ඉන්න ඔබ මොන වගේ දෙයක්ද කරන්න කියලා ඔබට හරි අයිඩියා එකක් හරි මාර්ගයක් ඔබට පෙන්눔 කරන්නේ මොකද්ද Tamanට හරියන්නේ කියලා. එතකොට 2026 වර්ෂයේදී ඔබට පැහැදිලි මාර්ගයක් ඔබට පෙන්눔 කරනවා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියනම් මේ ව්‍යාපාරයෙන් තමයි මට ගොඩ යන්න පුළුවන් කියලා ඔබ කල්පනා කරලා ඒ දේ සිද්ධ කරනවා. ඉතින් ඒ හරහා ඔබට ජීවිතයේ ඉදිරියටත් දිනෙන් දින දිනුවටත් පත් කර ගන්නට හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා. ඉතින් මේ දේවල් සාර්ථක වෙන්නේ ඔබ නිකන් අද්දක බෙදන් හිටියොත් නම් නෙවෙයි. මුලින් සඳහන් කරපු ශාන්ති කර්ම ටික ඔබ අනිවාර්යෙන්ම කළ යුතුමයි. ඉතින් මේ දේවල් කළාට පස්සේ තමයි ඔබ මේ සංසාරේ සිද්ධ කරපු යම් පාප කර්මයන් යටපත් කරගන්නට පුළුවන්කම පවතින්නේ. රෝගාබාධයන් සම්බන්ධව කතා කරනකොට ඔබට යම් කිසි රෝගයක් හටගත්තා ඒ සඳහා ප්‍රතිකාර අරගන්න කල් ගන්නට එපා. එතකොට ඒක තව උස්සන්න වෙලා ඔබේ ජීවිතයේ අනෙකුත් සාර්ථකත්වයන් වලටත් ඔබේ මේ සෞඛ්‍ය කියන තත්වය බලපානවා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ කටයුතු මුලින්ම සිද්ධ කරගන්න කියලා මතක් කරනවා. ඔබගේ ලක්ෂණයට අනුව වෘශ්චික ලක්ෂණයට අනුව සුභ අංක හැටියට 179 සඳහන් කරන්න පුළුවන්. සුභ වර්ණ හැටියට කහ තැඹිලි සඳහන් කරන්න පුළුවන්. සුභ දවස් ඉරිදා බ්‍රහස්පතින්දා අඟහරුවාදා සඳහන් කරන්නට පුළුවන්කම පවතින. ඉතින් ඔබට පුළුවන් ඔබ රැකියාවක් සඳහා පිටත් වෙලා යන ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මෙන්න මේ සුභ දවස් මූලික කරගෙන සිද්ධ කරන්න. ඉතින් ඔයාලා හැම දිනාගෙම ජීවිත සුවපත් වේවා කියලා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.